අපි දැන් මේ කන්ද උඩට නැග්ගා. ඔබගේක් වගේ යනවා මල්ලි. කන්ද උඩින් වතුර පාරක් තියෙනවා. නමුත් වතුර පාර දැන් සංඝහත ඉන්නේ නැහැ. ඒක දැනගින් මේ නැවතුණා. මොනවද ඇතුළට යනවා. ඒක ඇතුළට ගියානේ ඒක ඕන තරක් නැහැ කියන කොට කියන්නේ. එතන මේ බලන්නේ පේන සූලියක් වගේ. ඒකට සූලියක්. ඒ ලොකු අරුණ පාරක් කියන්නේ. එතකොට ඔන්න බලන්න වතුර පාර කලින් ගිහින් තියෙන පාර. මම පෙන්වන්න දෙන්න. මෙන්න මේ පාරේ තමයි වතුර පාර මෙච්චර කාලයක් ගිහින් තියෙන්නේ. එතකොට දැන් මේ වතුර පාර මෙහෙන් යන්නේ නැහැ. මේක තමයි වතුර පාර. එතකොට මේ එතනින් එන වතුර පාර එතනින් යට යනවා කියන්නේ මේ පොළවෙන්. මෙතනින් එහාට අපි පෙන්වන්නම් නේද? ඉස්සෙල්ලා ගිහින් තියන්නේ මෙතනින්. මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන බෝක්කුවක් තිබිලා තියෙනවා. මේ බෝක්කුවෙන් තමයි ගිහින් තියෙන්නේ. දැන් බෝක්කුවත් වැහිලා. ප්‍රධාන පාර. ඒ ස්වභාවයට සබහ ධර්මෙත් එක අපි ගැටිච්චේ ප්‍රතිපලකම අපිට කියලා බබා හම්බෙන්නේ. ඉන්න බලන්න මේ ප්‍රධාන පාර. දැන් ඉදිරි පරම්පරාව. දැන් මේ පාර යටින් එන්නේ වතුර පාර. ආරාජ්‍ය නෑ කොහෙවත්. මේ ඈ ආරාජ්‍යයක්වත් නෑ. අලී පැලදී හැම වතු ගොඩේ. එන්න ගියේ වතුර පාර. නමුත් දැන් මේ තියෙන කලින් තිබුණු බෝක්කුව මේ. එන්න බෝක්කුව වතුර දැක්ක. මේ තියෙන බෝක්කුව කොයි බං වතුර පාර කියලා තමයි වතුර පාර බැස්සේ. දැන් ඉන්න බලන්න අපි අරගෙන ගිහිල්ලා බලමුකෝ. ඒක යන්නේ සුලියක් කරකිනවා. ඔව්. සුලියෙන් යට යන්නේ කෙලින් යට බහින්නේ. ගොඩේ නේද කියන දන්නේ නැහැ. එළියට මතුවට කොතනද කියලා හොයාගන්න කියන්නේ. බලන්න දැන් මම පෙන්නන්නම් පල්ලෙහා පැත්ත. දැන් මේ කන්දක් උඩින් ඉන්නේ. ඇලනේ. ඈ ඒ ඇලනේ ඇලනේ මල්ලි. ඒ ඇල උඩින් ඉහළට මේ කන්ද උඩින් මොන පල්ලෙහා පේනවා. අර පොඩි දොළ පාරක් යනවා ඒක නෙමෙයි ඈ ඒක නිකන් පාර අයින එක. මේක වතුර පාර බහිනවා නම් මෙහෙන් කොහෙන් හරි බහින්නවා. මේ කියන්නේ මෙන්න මේ පැත්ත. පිස්සු හැදෙනවා ඈ. මේ කන්ද උඩ ඉන්න කන්දේ මේ පාර යටින් යන්න ඕනද කියන්න කෙනෙකුට. මෙහෙන් යන්න නම් ඉච්චද හිතා ගන්න. මල්ලි අර මොකක්ද මතුවලා. නෑ ඔය ඇලක් පොඩි